පසුගිය මේ 24 වන දින ඇගේ විවාහ දිනය සැමරුම ගැන සිහිපත් කරමින් ප්‍රවීණ රංගන ශිල්පිනී හේෂානි ලියදෙවිට සමග පැවති සම්මුඛ සාකච්ඡාවක විශේෂ තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් කරේ. නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහ අධ්‍යාපනවේදිනියක් ලෙස බහුවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා පෙන්වන හේෂානි තම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ගමන් මඟ සහ අනාගත බලාපොරොත්තු ගැන අවංක අදහස් දැක්වුවාය. අද මම බඳින ගමන් යැයි සඳහන් කරමින් ආරම්භ කළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී හේෂානි පැවසූ ඇගේ විවාහ උත්සවය සැලසුම් කිරීම ඇරඹුවේ දීර්ඝ කාලයක සිට බවයි. විවාහය සඳහා අවම වශයෙන් අවුරුද්දකට කලින් සැලසුම් කිරීම ආරම්භ කළ යුතු යැයි මම තරයේ විශ්වාස කරනවා යැයි සඳහන් කළාය. ඇගේ විවාහ උත්සවය පැවැත්වූයේ ශ්‍රැංගිලා හෝටලය වන අතර ඒ ලෝටස් තේමාව යටතේ සැරසුවේ ඇගේ සහ ඇගේ සැමියාගේ සිංහල උඩරට සංස්කෘතික පසුබිම නිසා බව ඇය පැවසුවාය. විවාහය සඳහා උදාර මල්ෂාන් සමග වැඩ කිරීමට ලැබුණු මට එය භාග්‍යයක්. ඔහු මේ මාසයේ එක් දිනක මගේ විවාහය පමණක් සිදු කරන ලෙස සැලසුම් කළායැයි ඇය ප්‍රකාශ කළාය. තම විවාහ සැරසිලි සහ ඇඳුම් පිළිබඳවද හේෂානි කරුණු පැහැදිලි කළා. ඇගේ සාරිය කල්කටා නුවරදී නිර්මාණය කරන ලද අතර එය නෙළුම් විලක් ආකාරයෙන් නිර්මාණය කර තිබුණි. මගේ ඇඳුම් සියල්ල අලුතින්ම නිර්මාණය කළා. කිසිවක් කලින් තිබූ දේවල් භාවිතා කළේ නැහැ යැයි ඇය සඳහන් කළා. ඇගේ සාරිය සහ ආභරණ නිර්මාණය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ අතර ඇය මුළු සම්මුඛ සාකච්ඡාව පුරාවටම තව උදව් කළ සෑම කෙනෙකුටම ස්තුතිය පුද කළා. විවාහ උත්සවයේ අමුත්තන් සඳහා ඇය සුවිශේෂී තෑගි ලබා දී තිබෙනවා. එන හැම කෙනෙකුටම පුංචි පැලයක් තෑගි කළා. ඒ වගේම වෙඩින් කේක්, මිහිරි කෑම බොක්ස් එකක් සහ චොක්ලට් බොක්ස් එකක් පිරිනැමුවා යැයි ඇය පැවසුවා. 2020 වර්ෂයේදී රංගන ක්ෂේත්‍රයට පිවිසී බව සඳහන් කළ හේෂානි ඊට පෙර වෙළඳ දැන්වීම් රූගත කිරීම්වල නිරත වූ බව පැවසුවා. දැනෙන අවුරුදු කුමරී තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමෙන් පසු මගේ රංගන දිවිය ආරම්භ කළායයි ඇය පැවසුවා. දැනෙන නාලිකාව සඳහා ඇය කෘතවේදීත්වය පළ කර අතර ඇය දිගටම ටෙලිනාට්‍ය සහ සිනමා චිත්‍රපටවල රඟපාන බවද කියා සිටියා. ඇගේ පළමු සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයින් අතර පත් ඇති බව සඳහන් කරමින් අලුත් චරිතයක් මව් බව තුර සිටියේදී රඟපෑ චරිතයක් එය බලා ඔබගේ අදහස් මට දැන ගැනීමට කැමැතියි යැයි ඇය ප්‍රකාශ කළා. හේෂානි තම පවුල ගැන විස්තර කරමින් සඳහන් කරේ ඇගේ පවුල තුළ ඇය ඇගේ දෙමව්පියන් සහ සහෝදරියන් සිටින බවයි. දැනට මගේ සහෝදරිය විදේශගත වී සිටිනවා. නිවසේ දැන් සිටින්නේ මම, මගේ පියා සහ මා පමණයි යැයි ඇය පැවසුවා. අනාගත පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ තාමත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන නමුත් ඇගේ සැමියා පදිංචිව සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් හිමිකාරිනියක් බවයි. මම රටවල් දෙකේම ජීවත් වෙනවා. මාස 6ක් ඇතුළත මට ඇමරිකාවට යන්න සිදු වෙනවා. නමුත් ශ්‍රී ලංකාව සමග තිබෙන මගේ බැඳීම මට කිසිවිටකත් අත්හැරිය නොහැකි. ඇය එසේ පැවසූහ. රංගන ක්ෂේත්‍රයේ වෘත්තීයමය ජීවිතය සහ විවාහය අතර සමබරතාව පිළිබඳ කතා කරමින් හේෂානි පැවසුවේ තේරුම් ගැනීම සහ සහයෝගය ඉතා වැදගත් බවයි. මගේ සැමියා මගේ වෘත්තීය ජීවිතයට ඉතා සහයෝගයක් දක්වනවා. මෑතකදී නිකුත් වූ චිත්‍රපටයක මට සිපගැනීමේ දර්ශනයක් තිබුණා. එවැනි අවස්ථාවලදී ඔහු ඉතා අවබෝධයෙන් කටයුතු කරනවා යැයි ඇය පැවසුවා. ඇය තවදුරටත් පැවසුවේ රංගන ශිල්පියෙකු ලෙස හෝ ශිල්පිනියක ලෙස ඔබ තෝරාගත් මාර්ගය ඔබේ ජීවන සහකරුවාගේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතර අවබෝධය සහ විවෘත සංනිවේදනය බොහෝ අභියෝගවලට මුහුණ දීමට උපකාරී වෙනවා කියාය. සමග සාකච්ඡාවේදී හේෂානි ශරීර ප්‍රතිරූපය සහ සමාජවාදී විවේචනය ගැනද අදහස් දැක්වුවා. මම ස්වභාවිකවම ටිකක් මහත කෙනෙක්. පසුගිය කාලයේ කාර්යබහුල ජීවිතය නිසා මට ව්‍යායාම කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. විවාහයෙන් පසු රට ගියා. බොහෝ ආහාර ගත්තා. ඒ නිසා කිලෝ 15ක් පමණ වැඩි වුණා. යැයි ඇය පැවසුවා. ඇය වැඩිදුරටත් පැවසුවේ සමාජ මාධ්‍යවල මගේ ශරීරය ගැන නොයෙකුත් අදහස් දැක්වුවා. නමුත් මට ලොකු ප්‍රශ්නයක් නොවේ. මගේ සැමියා මම පිළිගන්නවා. ඔහු මට රැජිකරමින් සලකනවා.
මගේ විවාහයට පෙර මම කිලෝ 10ක් 12ක් පමණ අඩු කරගත්තා. ඒ මගේ කැපවීම නිසායි. ශරීර ස්වරූපය ගැන ඇය උදහස් දක්වමින් ඇතැම් අයට ජාන ප්‍රශ්න හෝමෝන ප්‍රශ්න නැතහොත් වෙනත් සෞඛ්‍ය ගැටලු නිසා ශරීර ස්වරූපය පාලනය කිරීම අපහසු විය හැකියි. අපි කිසිවිටකත් තවත් කෙනෙකුගේ හිත රිදවන්නට වචන පාවිච්චි නොකළ යුතුයැයි ඇය පැවසූහ. ජීවිතයේ මුහුණ දුන් විශාලතම අභියෝගී කුමක්ද විමසූ විට හේෂානි පැවසූවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බවයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම මගේ පියාගේ විශාල සිහිනයක් වුණා. මට ඒක අත්හැරෙන්න බැරි වුණා. මම පියාගේ බලාපොරොත්තු සුන් කරන්න අකමැති වුණා. ඒ නිසා මගේ උපරිම උත්සාහය දෙමින් උසස් පෙළ විභාගයේදී හොඳ ප්‍රතිඵල ලබා ගත්තායයි ඇය පැවසුවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගැනීමට මට හැකි වුණා. දැන් මට ශාස්ත්‍රපති උපාධියක් හදාරන්න අදහසක් තියෙනවායයි ඇය තවත් අදහස් දැක්වුවා. ඇගේ නර්තන කුසලතාවය ගැන විමසූ විට හේෂානි පැවසුවේ ඇගේ මවද හොඳ නර්තන ශිල්පිනියක් වූ බවයි. මම අවුරුදු 3 සිටම නටන්න ඉගෙන ගත්තා. ඉස්කෝලේ වසර 13ක් පුරාවටම නැටුවා. පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තන විෂයවේදී අධ්‍යාපනය කළායයි ඇය පැවසුවා. අනාගත සැලසුම් ගැන විමසූ විට හේෂානි පැවසුවේ මගේ සැමියා ශ්‍රී ලංකාවට ඉතා ආදරය කරන කෙනෙක්. අපි දෙරටේම ජීවත් වීමට සැලසුම් කරනවා. ශ්‍රී ලංකාව සමග මගේ තිබෙන බැඳීම කිසිවිටකත් අත්හැර දමන්නේ නැහැ යයි ඇය ප්‍රකාශ කළහ. ඇය තවදුරටත් සඳහන් කළේ මගේ දෙමව්පියන්ට මගේ ජයග්‍රහණ දකින්නට අවශ්‍යයි. ඔවුන් මගේ සාර්ථකත්වය දැකීම මගේ ප්‍රධාන අභිලාෂයයි. මගේ පියා කවදත් මගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙනවා. තම දෙමව්පියන් ගැන හැඟීම් පළ කරමින් හේෂානි ගායනා කළ ගීතයක්ද ඉදිරිපත් කළාය. මගේ අම්මා මා වෙනුවෙන් කළ කැපවීම ගැන මට සිතකින්වත් සිතාගන්න බැහැ. දුවක්, ලේ, මස්, ඇට, නහර, කෙදි සෑදී හදා වඩා තවත් කෙනෙකුට දී අත පිස දමන්නේ කොහොමද? ඒක හරිම වේදනාකාරී දෙයක් යයි ඇය පැවසුවා. ඇය තවදුරටත් කී පරිදි මම මගේ දෙමව්පියන්ගෙන් ඈත්ව යාම ඔවුන්ට දුකක්. නමුත් මගේ සැමියා මට හොඳට සැලකිලි දක්වනවා. මා රැජිනක් මෙන් සැලකනවා. එම නිසා මගේ දෙමව්පියන්ට දුක් වන්නට හේතුවක් නැහැ. සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් හේෂානි ඉතා ශක්තිමත් ආදරණීය සහ කැප වූ පුද්ගලයෙකු ලෙස පෙනී සිටියාය. ඇගේ රංගන හැකියාව, නර්තන කුසලතාව සහ අධ්‍යාපන සුදුසුකම් සමග ඇය බහුමුඛ ප්‍රතිභාවක් ඇති කලාකර්ණියක් බව පැහැදිලි වේ. මගේ රංගනයට, නර්තනයට සහ මගේ පවුල් ජීවිතයට ආදරය කරනවා. ඒ සියල්ල සමතුලිතව පවත්වාගෙන යාමට මම උත්සාහ කරනවායයි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළහ.